විලමල් පෙකුණත් තහනම් නීතියට ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදා හොම්බෝ මොකද කොහෙන බොම්බිලි කරවලකද මට සිරි අර නාන්න නැති සෝමේ නේද එන්නේ යකෝ මුගේ ගන්දර මේක තිබ්බ මල් ටිකක් පාර වෙලා සුරා ටිකක් දාපන් කෙල්ලෙක් නම් මගවත්ද යකෝ මං හැමදේම නානවනේ කොටිගෙන ගොඩ මට මැස්සෝ යකෝ මැස්සෙක් වුණත් තෝගේ ප්‍රතිපත්තියක් තියන් ඉඳපන් යකෝ දක්න හැම මගුලෙම වහන්න යන්න එපා. හරිද? යකෝ අපිටත් මිනිස්සෙක් විදිහට මේ වහලා ඉන්න දීපන්. හරිද? වසලා ඉන්න දීපිය. රච්චිලා මම්මේ සෝමිනේ මං ඒත් බැලුවා මේ නිලමැස්ස වහන්නේ මොකද කියලා. මොනවාද ඔය නිකන් නාලා කරලා මිනිස්සෙක් පිළිවෙලට ඉන්නවකෝ. මන් නෑ නෑව? කවද්ද? අයටම ගිය අවුරුද්ද අප්‍රේල් පළවෙනිදා. එහෙම නෙමෙයි ඔයි. දවස ගානේ නාලා කරලා මිනිස්සෙක් වගේ ඉන්නවකෝ. ගෑණියෙක්වත් කැමති වෙයිද ඔය ගෑණියෙක්වත් කසාදයක් කරගන්න පුළුවන් වෙයිද? එව්වටකම සාවේදී තියෙනවා මංගා. ඒ මොනවාද? අපේ ගෙවල් වීඩියෝස්සේ තියෙනවා. හොඳයි. ඒ බදුරු යායක්. නෑ යන්න. මුණ හම්බුන. හැබැයි ආයෙ නම් ඔය වගේ ආතල් දෙන්න එපා හරිද බං? ඒ කියන්නේ බං ඒකනේ බං කිව්වේ. මං කිව්වේ දැන් ළඟයි කියලා. හැබැයි ආයෙ නම් මේ වගේ ආතල් දෙන්න එපා හරිද බං? ඊට පස්සේ මම බලත් එක්ක ආයෙ සෙල්ලම් කරන්න එන්නෙත් නෑ. හරි ඕවා හිතන්න එපා මේ වරෙන් බං නේ බං. ඔව් බං. මේ උඹේ අර කැලේ සීන් එක මොකෝ බං සීන් එක? වරෙන් ඉඳගන්න කොහොමද කියන්නේ? අම්මා මම ඕම හිතුවට බලන්න. මොකද්ද බං එන කුණුකද? මොකෙක් හරි සතෙක් මැරිලා කුණු වෙන්න ඇති බං. අර එන්නේ බං ඇවිදින කුණු කොට. ඔය අර නාන්න නැති සෝමයා නේද එන්නේ? ආපෝ මේ ඕක ඉන්න ලංකපාතකවත් ඉන්න බෑ හොඳේ. දුමු. පුකලෝ කියා දේවාලේ කියන්නේ. අර පොඩි කොල්ලට එක මොකද පණ කාන් දුවන්නේ? සාප්පයක් කතිරියා දාන්න බලන්න. මේ හැමදාම මේක කරන්න බෑ බං. අද මේක දෙක එකක් විසඳ ගන්න ඕන. දැන් මොකද කරන්නේ? වරෙන් ගන්න ආරචි ආම්බේ. යමක් වරෙන්.
මේ යන්න රුදුවනවා. ඔය දාකෝ දුවන්නේ. ආරච්චිලා වහම්බෙන්න බං. හරි. මේ කවුද ඉන්නේ? ආරච්චිලා නේද? ඉතින් කවුද දුවන්නේ? උඹලා මැරතනයක්වත් දුවන්න පුරුදු නේද? නෑ ආරච්චි මහත්තයා. අපි ආවේ ආරච්චි මහත්තයා මුණ ගැහෙන්නමයි. එහෙනම් මුණ ගැහුණානේ දැන් ඵලයන්. මුණ ගැහෙන්න කිව්වේ ආරච්චි මහත්තයෝ මුණ ගැහිලා දෙයක් ගැන කතා කරන්න. ආයෙන ඉතින් කීපල්ලකෝ බලන්න. අර නාන්න නැති සෝමයා ඉන්නේ. අන්න ඒක නිසා ගමේ එක්කෙනෙක්ට වන්න හයක් තියාගෙන ඉන්න බෑ ආරච්චි මහත්තයෝ. ඌ නිසා පුදුම දුකන්නේ අපි විඳින්නේ. මට තේරෙනවා බා. මාත් මේ මොකද්ද කරන්න කියලා තමයි කල්පනා කරේ. නම් පේන්නේ ඌට ජල බීතිකාද කොහෙද ආරච්චි මහත්තයෝ? ආන්න කිව්වා. යකෝ ජල බීතිකාව හැදෙන්න ඌ පල්ලෙද්ද බං. මේක විහිළුවක් නෙමෙයි කොල්ලනේ. මේක ගමනට තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි මේකට මොනවද කරන්න ඕන? එහෙමයි ආරච්චි මහත්තයෝ එහෙමයි. දැන් එතකොට අපි මොනවද කරන්න ඕනේ? බූරුවෙක් වෙන්න එපා. දැන් තාම මං කිව්වේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. මේක අපි කරන්න ඕනේ. සෝමේ නාන්න නැත්තම් අපි ඔය බලෙන් හරි නාවන්න ඕනේ. මේක මගේ රාජකාරිය විතරක් නෙමෙයි. උඹලත් මට උදව් වෙලා. එහෙමයි. මේ ලනු කෙලින්ම සම්බන්ධලා තියෙන්නේ ආංගර උඩ තියෙන වතුර බාල්දියට. හරිද? සෝමයා මේ පාරේ මෙහෙම යද්දී මේ ලනුවේ පැටලුණු ගමම්ම අර වතුර බාල්දිය උගේ ඔළුවට කඩාපාත් වෙනවා. දැන් තේරුණාද? දැන් ඌ එනකන් අපි ගිහලා හැංගිලා කරලා බලන් ඉන්න. එහෙමයි. යන්. follow me. ඒ කියන්නේ මම පස්සෙන් හරි. හරි? අඩේ සෝමෙන කෑ ගහන්න එපා යකෝ. හරි ඉතින් ඕකට ගහන්න ඕනේ නෑනේ. මම බීලා නෑ. ඒ උඹලාට දැනෙන විදිය. බලන්න ඇදලා නෑ උඹලාට පේන විදිය. ස්කන්ධය දිරලා. ඒවා ආතලි දිරලා බලන්නේ. කවුදයක්ව පාරමැදි ලනු දාලා තියෙන බෑ. මොකක්ද යකෝ ඒ උනේ? උඹලා වැඩ කරේ නෑනේ. මං අටවපු ගුරක් මෙච්චර කාලයකට වැරදිලා නෑ. වරු යන්න බලන්න. බලන්න. මදයි සෝමෙනාන්ට කියලා ආරච්චි නාගත්තා. පොඩ්ඩක් දන්නේ නැද්ද? දාම් වෙනවා. දැන් plan B. අඩි අන්න නාන්න සෝමයා. දැන් කරන් තියෙන්නේ මෙච්චරයි. හරිද? ඕකව කෙලින්ම උතනින්ම උස්සන් ගිහිල්ලා කෙලින්ම වැවල දාන්න තියෙන්නේ. කෙලින්ම යමල්ල. වෙයිනේ. ඉස්සපමු. ඉස්සපල්ලා. උතවරේ. යමල්ල. අර කවුදයක්ව මාව කිඩ්නැප් කරේ? බා විනිශ්චය මට ගෙලින් යන්න පුළුවන් නේකෝ. උඹලා මාව සමූදූෂණය කරන්න දෙයක් ඔය යන්නේ. මව අතරපා. උඹලා මට කරන්න යන්නේ. අයියෝ